අපි උපදින කාලේ 2යි 1යි එකතු කරන්න දැනගෙන හිටියේ. 2යි 2යි එකතු කරන්න දැනගෙන හිටියෙත් නැහැ පුංචි දෙයක්. ලෞකික නුවණක් ආයේ පස්සේ. අර පහළ වාලාන්තියක් අද තියෙන ඇටිල මොන්ටිසෝරියක් ඔය වගේ දෙයකට ගිහිල්ලා තමයි ඔතන යන්න ළමයින්ට පළවෙනි කෑතියට යනකොට උගන්වනවා ගුරුවරයෙක් හරි අම්මා තාත්තා හරි එකතු කරන නැහැ. අඩු කරන නැහැ. වැඩි කරන නැහැටි බෙදන නැහැ. මේ පුංචි ගණන් ක්‍රම හතරක් උගන්වනවා ඉතින්ලා. ඉතින් ඔය ළමයෙක් ඔය පොඩි ළමයා 1යි 1යි එකතු කරනවා 2යි. 2යි 2යි 4යි 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 8යි එකතු කරන ක්‍රමයක් දැනගන්න. ක්‍රමී 63. දැන් හොඳට තේරෙනවා. දැන් මේ තේරිච්ච ක්‍රමී. ඒ ළමයාගෙන් ඇහුව පහු කාලේ. ඔක අමතක වුණාද ඉතින්? දැන් තේරෙනවද දැන් දැක්කම? තේරෙන්නේ නැතිලා. එකතු කර. ආයි යහන්න දෙයක් නැහැ. ඒ මේ ලෞකික වන්නා පුංචි දැනීමක් අවබෝධයක් වෙවිලා. එහෙනම් මේ මහා ජබුරු ධර්ම අවබෝධයක් කියන එකේ කිලා ගැහැලා දකින්න උපරිම දැකීමක් ඇති කරන මාර්ගඵල තත්ත්වේ. අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනත්තතාවයේ පිළිබඳව මනා තීනුවනකට ගෝචර වෙලා. ලෝකේ අසාරයි කියන අදහස ආවන් ආයි මේක සාරයි කියලා හිතන්න හේතු දිනනවා. එයාට සතරන් සිද්ධි මුතුවැණි කෝටි ප්‍රකෝටි ගිරහල් දැම්මත් ඕවා ඔක්කොම අසාරයි කියලා රටේට දෙලා. එයා මත් කරන්න බෑ. මෙහෙම හැකියාවක් තියෙන මෙහෙම අති උත්තරීතර තේත්ත වියක් තමයි බුදුරන් වහන්සේ දේශනා කළෝ දහම් ඖෂධිය තුලින් ඒවා අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ තේරුම් බරින්නේ ඒ තුලින් ලෝකේ අසාරයි කියලා වටහා ගත්තා නම් ඔන්න නිවන. ඔය ආපු තීරණේ කාටවත් වෙනස් කරන්න බෑ. රුපියල් කෝටියක් දෙනා ලෝකේ සාරයි කියපන්. ඔබ කියනවා නම් ලෝකේ සාරයි කියන නමුත් අසාරයි. කෝටි අරගන්න. හැබැයි ලෝකේ අසාරයි. ඒක සාරයි කියලා අක්කොම ගන්න. ලෝකේ අඳුරන්නේ ඉවරයි. කොච්චර සම්පත් වෙනවා ලෝකේ අසාරයි කියලා දැකලා ඉවරයි. ඔය දැක්කම මාත් ආයෙත් කාටවත් සුවන්ත වන්නේ සල්ලි දීලා පොත්පත් අරන් දීලා දෙයක් අඳලා දීලා බෞද්ධය අවබෝධය කරා. බෞද්ධයා ඉන්නේ කොතනින්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ අසාරයි කියලා දැක්කගෙන. එයා බෞද්ධයලා ඉවරයි. ඔහුගේ මේ ඥානෙ නැතිකරන්න තුන් ලෝකේ දතමාන තේනාව කියුණත් බෑ. බය වෙන්නේ මොකද? ගියක් හදලා දීලා බෞද්ධයෙක් අවබෝධය කරලා ඇති කරන මොටොප්පලට. බෞද්ධත්වයේ ලබා දෙනවා නම් කවදාවත් එයා බෞද්ධයෙක් කරන්න බෑ. ලෝක සම්මත තියෙන්න පුළුවන් විදේශ ලේබල් ගහගෙන තියෙන්න පුළුවන්. ඒ අවිනයි. බෞද්ධත්වයේ කියන්නේ ප්‍රඥාවෙන් දහම් දැක්ටි. ওই දහම් දැක්කගෙන හිටියේ ප්‍රඥාව ආයි නැති කරන්න බෑ. එහෙනම් පළවෙනි ප්‍රඥාවෙන් ධර්මයට පහළ වුණා නම් මොන විදිහේ දෙයකින්වත් ඒක නැති කරන්න හැකියාවක් නැති නිසා එයා කවදාවත් එතනදි පහතට වැටෙන්නේ නැහැ. වටින්න හේතු නැහැ. ඒකයි කාරණේ.